ආයුබෝවන්. ඔබ දන්නවද අපේ පුංචි ලංකාවේ එකම දවසකදී හිරු රශ්මියෙන් දැවෙන වෙරළක ඉඳලා මීදුමෙන් වැසෙන කඳුකරයකට යන්න පුළුවන් බව. මේ පුංචි රටේ තියෙන පුදුම හිතෙන දේශගුණික විවිධත්වය ගැනයි අද අපි කතා කරන්නේ. ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාප මොනවද? ඒවා හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි බලමුද? ලංකාවේ දේශගුණයට ප්‍රධාන වශයෙන් බලපාන සාධක දෙකක් තියෙනවා. එක මෝසම් සුළඟ. මැයි සැප්තැම්බර් කාලය ඇතුළත බලපාන නිරිත දිග මෝසම සහ දෙසැම්බර් පෙබරවාරි කාලය ඇතුළත බලපාන ඊසාන දිග මෝසම තමයි ප්‍රධාන වර්ෂාපතන රටාවන් තීරණය කරන්නේ. දෙක මධ්‍යම කඳුකරයේ පිහිටීම. මේ කඳුකරය නිසා සුළං වලට බාධා වෙලා සුළං මුහුණත් ප්‍රදේශවල වැඩි වර්ෂාවකුත් සුළං ආවරණ ප්‍රදේශවල අඩු වර්ෂාවකුත් ලැබෙනවා. මේකට අපි වැසි සෙවණැලි ආචරණය කියලත් කියනවා. දැන් අපි බලමු පළවෙනි කලාපය. ඒ කියන්නේ තෙත් කලාපය. ප්‍රධාන වශයෙන් නිරිත දිග කොටසේ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වල පැතිරිලා තියෙනවා. කොළඹ, ගාල්ල, රත්නපුර, මහනුවර වගේ ප්‍රදේශ මේ කලාපයට අයිතියි. වාර්ෂිකව මිලිමීටර් 2500කට වඩා වැඩියෙන් වර්ෂාව ලැබෙනවා. අවුරුද්ද පුරාම වගේ වැස්ස තිබුණත් නිරිත දිග මෝසම් කාලයේදී තමයි වැඩිම වර්ෂාවක් ලැබෙන්නේ. සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 25-28ත් අතර වෙනවා. අධික ආර්ද්‍රතාවයකින් යුක්තයි. සදාහරිත වැසි වනාන්තර, තෙත් සදාහරිත වනාන්තර ප්‍රධානයි. සිංහරාජය කියන්නේ මේකට හොඳම උදාහරණයක්. තේ, රබර් වගාවට සහ ජෛව විවිධත්වයට ඉතා වැදගත් කලාපයක්. ඊළඟට වියලි කලාපය. රටේ විශාලතම දේශගුණික කලාපය. උතුර, නැගෙනහිර, උතුරු මැද සහ ගිනිකොන දිග ප්‍රදේශවල පැතිරිලා තියෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, යාපනය, ත්‍රිකුණාමලය, හම්බන්තොට වගේ ප්‍රදේශ මේ කලාපයට අයත් වෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750ටත් අඩුයි. ප්‍රධාන වශයෙන් ඊසාන දිග මෝසමෙන් තමයි වර්ෂාව ලැබෙන්නේ. පැහැදිලි වියලි කාලයක් තියෙනවා. තෙත් කලාපයට වඩා තරමක් ඉහළ උෂ්ණත්වයක් මේ කාලවලදී තිබෙනවා. සෙල්සියස් අංශක 30-35ක් දක්වා ඉහළ යනවා. ආර්ද්‍රතාවය අඩුයි. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටුපඳුරු සහ තෘණ භූමි බහුලයි. පුරාණ වාරි ශිෂ්ටාචාර මේ කලාපය කේන්ද්‍ර කරගෙන තමයි ගොඩනැගුණේ. වී වගාවට විශේෂයෙන්ම මහ කන්නයේදී සහ වනජීවී සංචාරක කර්මාන්තයට වැදගත් වෙනවා. මේ කලාප දෙකට අමතරව මේ දෙක අතරමැද පිහිටි අතරමැදි කලාපය කියලා තවත් කලාපයක් තියෙනවා. තෙත් සහ වියලි කලාපය අතර සංක්‍රාන්තික කලාපයක් ලෙස පිහිටා තිබෙනවා. කුරුණෑගල, මාතලේ, බදුල්ලේ වැනි ප්‍රදේශවල කොටස් මේකට අයිතියි. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750-2500ත් අතර වෙනවා. තෙත් සහ වියලි කලාප දෙකෙන්ම ලක්ෂණ මෙහි දකින්න පුළුවන්. වෘක්ෂලතාදියත් ඒ වගේමයි. විවිධ භෝග වගාවන් සඳහා යෝග්‍ය භූමියක්. තෙත් කලාපය තුළම වුණත් මධ්‍යම කඳුකරයේ ඉහළ ප්‍රදේශවල උදාහරණයක් විදිහට නුවරඑළිය, හෝටන් තැන්න වැනි පැතිවල පවතින දේශගුණය විශේෂයි. සැලකිය යුතු ලෙස උෂ්ණත්වය අඩුයි. සමහර කාලවලදී රාත්‍රී කාලයේ මල් තුහින පවා ඇතිවෙන්න පුළුවන්. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15-20ක් විතර වෙනවා. කඳුකර වනාන්තර පතන වැනි විශේෂ වෘක්ෂලතා දකින්න පුළුවන්. මෙම ප්‍රදේශය සංචාරක ආකර්ෂණයටත් විශේෂිත කෘෂි භෝග වගාවටත් ප්‍රසිද්ධයි. ඉතින් අද අපි දැක්කා අපේ පුංචි රට තුල කොච්චර විවිධ දේශගුණික තත්ත්වයන් තියෙනවද කියලා. තෙත්, වියලි සහ අතරමැදි කියන මේ ප්‍රධාන කලාප සහ කඳුකරයේ විශේෂ දේශගුණය නිසා අපේ රටේ ජෛව විවිධත්වය, කෘෂිකර්මය සහ සංචාරක කර්මාන්තය ඉතාම සුවිශේෂී වෙලා තියෙනවා. ඔබ මේ වීඩියෝවෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔබේ ප්‍රදේශයේ දේශගුණය මොකක්ද කියලත් කමෙන්ට් එකක් දාන්න. තවත් මෙවැනි වීඩියෝ සඳහා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.